මාසෙට ලක්ෂ දෙකක් හම්බ වෙන්නේ නැති නිසා අපිට කීයක් ඇද්ද? ලක්ෂ දෙක ඇති. මාසෙට ලක්ෂයක් හම්බ වෙන්නේ නැති නිසා මාසෙට ලක්ෂයක් ඇති. ඔයත්තන්ට හිතනවා නම් යම් සීමාවක් හිතන්න මට මාසෙට ජීවත් වෙන ලක්ෂ 5ක් ඇති. එහෙම හිතනවා නම් හොයන්න මාසෙට ලක්ෂ 5 පඩි ගන්න මිනිස්සු ඉන්නවා. හම්බ වෙලා අහන්න ඔයාට ඇද්ද කියලා ඔය ලක්ෂ 5 මෝ කියන්නේ. එයාට මදි. හරිද? ඒකයි මේ මම කියලා දෙන්න හදන්නේ. අපිට කොච්චර ලැබුණත් මදි. හිතනවා මෙච්චරක් ලැබුණොත් ඇති වෙයි කියලා. හැබැයි එතෙන්ට ගියා මේක මදි. තේරුම් ගන්න අපේ ජීවිතේ සතුට කියන්නේ හැම වෙලාවෙම අපිට වඩා ඉස්සරහින් ඉන්නේ. හරිද? අපි කරන්නේ ඕක පස්සෙන් යන එක. පස්සෙන් පන්න යනවා සතුට හොයාගෙන. අපි සතුට ළඟට යන්න සතුට අපිට වඩා ඉස්සරහට යනවා. පැහැදිලිද? ඒ නිසා මේකේ පන්නන්න ගියොත් කවදාවත් මේකෙන් ඇතිවීමක් වෙන්නේ නෑ. මදි වෙලා අන්තිමේදී ලෝභකම වැඩි වෙනවා. තණ්හාව තව වැඩි වෙනවා. ඒ නිසා කරන්න තියෙන්නේ ලැබෙන ප්‍රමාණයෙන් සතුටු වෙනවා නේ. හරි මට සතුටු වෙන්න පුළුවන් සීමාව තියෙනවා. ඒ කියන්නේ මම කැමති මෙන්න මේ තාක් සීමාවකට සතුටු වෙන්න. හැබැයි මගේ අවශ්‍යතා ගොඩ නැගිලා තියෙන්නේ, මගේ දේවල් ගොඩ නැගිලා තියෙන්නේ ඊට වඩා අඩුවෙන් සතුටු වෙන්න නම් මම දැනගන්න ඕනේ මට ලැබෙන ප්‍රමාණයෙන් සතුටු වෙන්න. පැහැදිලිද? නිසා ලාභ හමුවේ කම්පා වෙන්න එපා. පැහැදිලිද? වෙනස් වෙන්න එපා. ඊළඟ එක අලාභ. ලැබීම පිටිපස්ස එනවා මොකද්ද? අලාභ. දැන් අපේ ඇට වෙලා තියෙන ලාභ නම් ටිකක් හරි දරා ගන්න පුළුවන්. මොකද දරා ගන්න බැරි. අලාභ දරා ගන්න බෑ. ඇයි හේතුව? බුදුහාඳුරු දේශනා කරා මේ හැම එකකටම සූදානම් වෙන්න. ලාභ අලාභ දෙකෙන් අපි සූදානම් වෙන්නේ මොකටද? ලාභ ලබන්න. සූදානම් නැත්තේ මොකටද? අලාභ ලබන්න. හැබැයි මේකේ විදිහනේ, මේකේ ක්‍රමය තමයි ඔය දෙකම අපිට එනවා නේ. ලාභ විතරක් හැමදාම ලැබෙන්නේ නෑ. මේ ලෝකේ හොඳම දේවල් ලැබිච්ච කෙනාට ඒව නැති වෙනවද නැද්ද? නැති වෙනවා. මේ ලෝකේ හොඳම ආදරේ හම්බුනේ කාටද? අපි දන්නේ සිද්ධාර්ථ කුමාරයාට. හැබැයි ඉච්ඡර ආදරය කරපු ආදරෙත් වෙන් වුණාද නැද්ද? වෙන් වුණා. මේ රාහුල කුමාරයා ඉපදිච්ච දවසේ අර යශෝදරාව දාලා සිද්ධාර්ථ කුමාරයා යන්නේ. හැබැයි බලන්න මේ ආදරේ මම කියන්නේ වර්තමානයේ අපි ඔය කියන මවාගත්ත ලෝකෙක ඉන්න ආදරයට වඩා අපි හිතනවා නම් වර්තමානයේ අපි කරන ආදරේ තමයි හොඳම එක කියලා. සාමාන්‍යයෙන් ඒ ආදරයක් වෙන් වෙච්ච දවසක අපි කියනවානේ මේ ඔයාගෙන් එහා නම් ආයි කිසිම කෙනෙක් හොයන්නේ නැහැ. ඔයා නැත්තම් බඳින්නෙත් නැහැ. මුළු ජීවිත කාලෙම තනිකඩ වෙන්නවා. ඉතින් එහා පැත්තට හිතනවා අන්නේ පවුනේ එහෙම ඉඳිත් දන්නෙත් නැහැ කියලා හිතලා වෙන් වෙන උපරිම මාසයයි දෙකයි නේ. හරිද? හැබැයි යශෝදරාව දැන් හිතන්න මේ අම්මලට ඔය දේ වුණා නම් පළවෙනි පුතා නේ පළවෙනි දරුවා ඉපදෙන දවසේ ස්වාමි පුරුෂයා දරුවත් එක්ක බිරිඳව තනි කරලා යනවා. දරුවත් එක්ක බිරිඳව දාලා යනවා. හැබැයි යශෝදරා එක මොහොතක් වෛර කරා. මොනතරම් ඒ ආදරේ උතුම්ද? අවුරුදු ගාණක් බුදුරජාණන් බෝසතාණන් වහන්සේ අවුරුදු 6ක් දුෂ්කර ක්‍රියා කරා. දැනගත්ත විදිහට යශෝදරත් ඒ දුක් ටික විඳිනා. තමන්ව දාලා ගියපු මිනිස්සය වෙනුවෙන් නේ. තමන්ව අතහැරලා ගියපු මිනිස්සය වෙනුවෙන් යශෝදරා දන්නේ බුදු වෙන්න යනවා කියලානේ. යශෝදරාව දැන් කියන්නේ බුදු වෙන්න කලින් අඩුම බෝසතාණන් වහන්සේවත් දන්නවනම් මම යන්නේ බුදු වෙන්න කියලා අවුරුදු 6ක් දුෂ්කර ක්‍රියා කරයිද? නෑ, ඒක කාලයක් ගියා අවබෝධ කරගන්නනේ. හැබැයි යශෝදරා මුකුත් දන්නේ නැතුව ගියපු හේතුව දන්නේ නැතුව ඒ ආදරේ ඉස්සරහට අරන් ගියා. ඒතකොට ඉච්ඡර වටින ආදරෙත් වෙන් වුණා නම් ඉච්ඡර වටින දේවලුත් නැති වුණා නම් සිද්ධාර්ථ කුමාරයාට මොනවද නොතිබ්බේනේ. හරිද? ඒ හැමදේමත් නැති වුණා නම් මේ අපිට ඔය ලැබෙන කිසි දෙයක් හැමදාම තියාගන්න වෙන්නේ නෑ. හැබැයි අපි ඔය ලැබෙද්දි හිත පුරුදු කරනවා මේක හැමදාම මට තියෙන්න ඕනේ. ඒකයි අපිව දුකටපත් කරන්නේ. පැහැදිලිද?